ආයුබෝවන් මගේ ආදරණීය දූලා පුතාලා හැමෝටම. ඔන්න අදත් ඉඳුනිල් ටීචර් අලුත් පාඩමක් එක්ක මගේ දූලා පුතාලව හම්බ වෙන්න ආවා. අපි අද ඒක වචන හා බහුවචන නාම පද ඉගෙන ගනිමු. එක් අයෙක්, එක් දෙයක් හෝ එක් සතෙක් හඳුන්වන පද ඒක වචන නාම පද ලෙස හැඳින්වේ. දුවේ පුතේ අපි නාම පද ඉගෙන ගත්තා. දුල පුතාලට මතක ඇති. නාම පද පාඩම මම මෙන්න මේ උඩ තියෙන කාඩ් එකෙන් දානවා. දුල පුතාලා නාම පද පාඩම බැලුවේ නැත්නම් බලන්න. අපි නාම පද වර්ග කරා. අයෙක්, දෙයක්, සතෙක්, තැනක් හඳුන්වන පද නාම පද කියලා නේද? මේ නාම පද අපිට ඒක වචන නාම පද හා බහුවචන නාම පද කියලා වෙන් කරන්න පුළුවන්. අපි අද ඉගෙන ගන්නේ ඒක වචන හා බහුවචන නාම පද. එහෙමනම් දුවේ පුතේ එක අයෙක්, ඒ කියන්නේ එක්කෙනෙක්, එක දෙයක් හෝ එක සතෙක් හඳුන්වන පද අපි ඒක වචන නාම පද කියලා කියනවා. එකකට වඩා වැඩියෙන් සිටින පුද්ගලයන්, සතුන් හෝ එකකට වඩා ඇති ද්‍රව්‍ය බහුවචන නාම පද ලෙස හඳුන්වනු ලබයි. අපි ඒක වචන නාම පද කිව්වේ එක දෙයක්. මොකක් හරි එක දෙයක්, එක අයෙක්, එක සතෙක් නම් අපි කිව්වා ඒවා ඒක වචන නාම පද කියලා. එකකට වඩා වැඩියෙන් තියෙනව නම් දුවේ පුතේ අපි කියනවා බහුවචන නාම පද කියලා. දූලා පුතාලට මතකද එක හා දෙක ශ්‍රේණිවලදී ඉගෙනගත් ඒක වචන හා බහුවචන නාම පද? ඔන්න ටීචර් මේ උඩ කාඩ් එක දානවා. මේ කාඩ් එක ක්ලික් කරලා ගියොත් ඒ පන්ති වල නාම පද පාඩනුත් බලා ගන්න පුළුවන්. බලමු. එක ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්ත ගස, ගස්, මල, මල්, ගල, ගල්, අම්මා, අම්මලා, තාත්තා, තාත්තලා. දෙක ශ්‍රේණියේදී ඉගෙන ගත්තා කුරුල්ලා, කුරුල්ලෝ, උදැල්ල, උදලු, ගොවියා, ගොවියෝ, බල්ලා, බල්ලෝ, ගවයා, ගවයෝ. අපි එක හා දෙක ශ්‍රේණිවලදී ඒක වචන හා බහුවචන නාම පද 10ක් ඉගෙනගෙන තියෙනවා. එතකොට එක ශ්‍රේණියේදී 10යි, දෙක ශ්‍රේණියේදී 10යි 20ක් ඉගෙනගෙන තියෙනවා. අපි අද ඉගෙන ගන්නේ තුන ශ්‍රේණියට නියමිත ඒක වචන හා බහුවචන නාම පද. ඡේදයක් තියෙනවා. ටීචර් මේ ඡේදය කියවන්නම්. දුල පුතාලා හොඳින් අහගන්න. අරිත අම්මාටයි තාත්තාටයි කීකරු දරුවෙක්. අරිතගේ නිවස පිහිටා තිබුණේ හරිම ලස්සන පරිසරයක. අරිතගේ සීයාගේ කුඹුර තිබුණේ කඳු කිහිපයකින් මැදි වී තිබුණු කුඹුරු යායක් මැද්දේ. ඒ නිසා පරිසරයේ ලස්සන තව තවත් වැඩි වුණා. සඳුදා දිනය උදා වුණා. අරිත පාසල් යාමට සූදානම් වී මේසය උඩ තිබුණු පොත බැගින්ගෙන බෑගයට දැම්මා. එදිනට නියමිත සියලු පොත් දමා අම්මාට සහ තාත්තාට වැඳ පාසල් යාමට පිටත් වුණා. සඳුදා දිනයක් බැවින් උදෑසන රැස්වීම සඳහා පන්තියේ එක් ළමයා බැගින් පෙළ ගැසී ළමයි පිට්ටනියට යනු අරිත දුටුවා. ඔහුද ඉක්මනින් පිට්ටනියට ගියා. ආගම සිහි කිරීමෙන් අනතුරුව
විදුහල්පතිතුමා විසින් එම වර්ෂයේ පොත් පරිහරණය කළ සිසුන්ට සහතිකපත් බෙදා දීම ආරම්භ කළා. 3 වන ශ්‍රේණියේ පිරිසිදුව පෙළ පොත් පරිහරණය කළ ශිෂ්‍යයා ලෙස අරිතගේ නම කියනු ඇසුණා. අසීමිත සතුටකින් ඉදිරියට ගිය අරිත විදුහල්පතිතුමාට වැඳ තමාට හිමි සහතිකය ලබා ගත්තා. ඒ මොහොතේ ශිෂ්‍යයෝ අත්පොළොසන් දුන්නා. මම සෑම දිනම පිරිසිදුව පොත් පාවිච්චි කරමි අරිත අදිටන් කරගත්තා. අපිත් පොත් පිරිසිදුව තබා ගනිමුයි සිසුන් කිහිප දෙනෙකු කියනු අරිතට ඇසුණා. ඔන්න ටීචර් ඡේදය කියෙව්වා. දුල පුතාලා දැක්කද මේ ඡේදයේ කොටු කරලා තියෙන වචන කිහිපයක්. එහෙමනම් ඒ වචන ටික ටීචර්ත් එක්ක කියවමු. කුඹුර කුඹුරු. පොත පොත්. ළමයා ළමයි. ශිෂ්‍යයා ශිෂ්‍යයෝ. මම අපි. ඡේදය ඇසුරින් 3 ශ්‍රේණියට නියමිත ඒකවචන හා බහුවචන නාම පද ඉගෙන ගනිමු. කුඹුර කුඹුරු. පොත පොත්. ළමයා ළමයි. ශිෂ්‍යයා ශිෂ්‍යයෝ. මම අපි. මේ වචන 10 තමයි දුවේ පුතේ 3 ශ්‍රේණියට නියමිත වෙලා තින්නේ. එතකොට වචන 30ක්. එක ශ්‍රේණියේ 10යි, දෙක ශ්‍රේණියේ 10යි, 3 ශ්‍රේණියේදී තවත් 10ක්. දුල පුතාලා මේ වචන හොඳින් මතක තියාගන්න ඕනේ. එහෙනම් ටීචර්ත් එක්ක නැවත කියවමු. කුඹුර කුඹුරු. පොත පොත්. ළමයා ළමයි. ශිෂ්‍යයා ශිෂ්‍යයෝ. මම අපි. ඔන්න මම ඒකවචන නාමපදය කියනවා. දූල පුතාලා ඊට අදාළ බහුවචන නාමපදය කියන්න බලන්න. කුඹුර පොත ළමයා ශිෂ්‍යයා මම. ඔව් ගොඩක් හොඳයි. මගේ දූල පුතාලා මේ වචන ටික ටීචර්ත් එක්කම කියවලා හොඳින් මතක තියාගන්න. මේ වන විට ඒකවචන හා බහුවචන නාමපද 30ක් අපි ඉගෙනගෙන තිබේ. දැන් ඔන්න අපි ඒකවචන හා බහුවචන නාමපද 30ක් ඉගෙනගෙන තියෙනවා 3 ශ්‍රේණිය වෙනකොට. අපි නැවත එහෙනම් කියවමු මේ නාමපද 30ම. ගස ගස්. මල මල්. ගල ගල්. අම්මා අම්මලා. තාත්තා තාත්තලා. කුරුල්ලා කුරුල්ලෝ. උදැල්ල උදලු. ගොවියා ගොවියෝ. බල්ලා බල්ලෝ. ගවයා ගවයෝ. කුඹුර කුඹුරු. පොත පොත්. ළමයා ළමයි. ශිෂ්‍යයා ශිෂ්‍යයෝ. මම අපි. අපි නාමපද 30ම කියෙව්වා. ඔන්න ටීචර් කියනවා ඒකවචන නාමපදය. දුල පුතාලා ඊට අදාළ බහුවචන නාමපදය කියන්න ඕනේ. ගස
මල ගල අම්මා තාත්තා කුරුල්ලා උදැල්ල ගොවියා බල්ලා ගවයා කුඹුර පොත ළමයා ශිෂ්‍යයා මම ඔව් ගොඩක් හොඳයි දුවේ පුතේ දූලා පුතාලා හොඳට උත්තර දුන්නා. ඒ වගේම තමයි දූලා පුතාලා මේ වචන 30ම නිතර කියවලා හොඳින් පුරුදු වෙන්න ඕනේ. එහෙම කියෙව්වොත් තමයි දුවේ පුතේ අපිට මතක හිටින්නේ. නිතරම ටීචර්ගේ වීඩියෝ එක බලන ගමන් කියවන්න. එතකොට දූලා පුතාලට හොඳට මතක හිටියි. දූලා පුතාලා ඉන්දුනිල් ටීචර්ගේ YouTube channel එක තාම subscribe කරේ නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එකත් click කරොත් දූලා පුතාලට ටීචර්ගේ පාඩම් පණිවිඩයක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ටීචර් තව පාඩම් ඉස්සරහට අලුතින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ පාඩම හොඳ නම් මතක ඇතුව ලයික් එකක් දාන්න. දූලා පුතාලට මොනවා හරි තව ඉදිරිපත් කරන්න ඕන පාඩම් තියෙනවා නම් ටීචර්ට කමෙන්ට් එකක් විදියට දාන්න. ටීචර් ඒවට උත්තර දෙන්නම්. එහෙමනම් දුවේ පුතේ තවත් පාඩමක් සමග අපි නැවත ඉන්දුනිල් ටීචර්ගේ YouTube channel එකෙන් හමු වෙමු. එතකන් මගේ දූලා පුතාලට සුබ දවසක් ආයුබෝවන්.